අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. 48 වෙනි පාඩම. Lesson 48. අපි පාවිච්චි කරන උපකරණවල ඇතිවන ආබාධ ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍යම වන වාක්‍ය කිහිපයක් ඔබට මේ පාඩමෙන් ඉගෙන ගත හැකියි. This electric fan isn't spinning. මේ විදුලි පංකාව කැරකෙන්නේ නැහැ. This fan is broken. මේ ෆෑන් එක කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This iron isn't heating up. මේ ස්තිරික්කය රත් වෙන්නේ නැහැ. This iron is broken. මේ ස්තිරික්කය කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This kettle isn't heating up. මේ කේතලය රත් වෙන්නේ නැහැ. This kettle is broken. මේ කේතලය කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This fridge isn't cooling. මේ සීතකරණය සිසිල් කරන්නේ නැහැ. This fridge is broken. මේ සීතකරණය කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This gas cooker isn't igniting. මේ ගෑස් ලිප දැල් වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. This gas cooker is broken. මේ ගෑස් ලිප කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This vacuum cleaner isn't sucking dust particles. මේ vacuum cleaner එක දූවිලි අංශු උරා ගන්නේ නැහැ. This vacuum cleaner is broken. මේ vacuum cleaner එක කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. This air conditioner isn't cooling the room. මේ air conditioner එක කාමරය සිසිල් කරන්නේ නැහැ. This air conditioner is broken. මේ air conditioner එක කැඩිලා. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. Our TV is broken. අපේ TV එක කැඩිලා. Sound is coming from the TV speaker, but TV isn't displaying pictures. ශබ්දය එනවා TV speaker එකෙන්. නමුත් TV එක පින්තූර පෙන්වන්නේ නැහැ. I need to get it repaired. මට ඒක අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. යම් උපකරණයක් කැඩිලා කියන විදි. It's broken. ඒක කැඩිලා. It's out of order. ඒක ක්‍රියා විරහිත වෙලා. It's not working. ඒක වැඩ කරන්නේ නැහැ. කැඩුණු උපකරණ ගැන කතා කිරීමට අවශ්‍ය වෙන තවත් වාක්‍ය කිහිපයක් අපි දැන් ඉගෙන ගනිමු. මේක අලුත් වැඩියා කරලා වැඩක් නැහැ කියන විදි. It's useless to repair this. It's not worth repairing this. There is no point in fixing this. මේක අලුත් වැඩියා කිරීමට ලොකු වියදමක් යාවි කියන විදිය. It will cost a lot to repair this. මේක අලුත් වැඩියා කිරීමට ලොකු වියදමක් යාවි. ඒ මුදලින් ඔබට අලුත් එකක් ගන්න පුළුවන් කියන විදිහ. You can buy a new one with that money. ඒ මුදලින් ඔබට අලුත් එකක් ගන්න පුළුවන්. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.